வணக்கம். நீங்கள் ஒரு சிங்கள இன சகோதரனா இந்த இடத்துல இந்த செம்மணி போராட்டத்தில் கலந்து கொண்டிருக்கீங்க. நீங்கள் இதில் கலந்து கொண்டதுக்குரிய காரணம் என்ன? நான் வந்து சிங்கள நான் தனுகர் அனஞ்சக்கலாந்தகம்கே நான் ஒரு சட்டத்தரணி. எனக்கு தமிழ் புரியும், தமிழ் பேசக்கூட தெரியும், ஆனால் அந்த அளவுக்கு இல்லை. ஸோ நான் සිංහලத்தில் කදිකරන්නේ. මම දනුකර අනංචකලාන්තකම්ගේ නීතිඥවරේ. මම අද චෙම්මනි වලට ආවේ, මෙම ස්ථානයට ආවේ මනුෂ්‍යත්වයේ කාරණාවක් නිසා. එතෙන්දි වැදගත් වෙන්නේ 1996 අපි හැමෝම දන්නවා ක්‍රිෂාන්ති කුමාරස්වාමී සමූහ දූෂණයට ලක් කරලා ඝාතනය කිරීමෙන් අනතුරුව සෝමරත්න රාජපක්ෂ කියන ලාන්ස් කෝප්‍රල්වරයා එවකට අත්අඩංගුවට අරගෙන ඔහු සම්බන්ධයෙන් නඩු විභාග කරද්දී ඔහු ප්‍රකාශ කරනවා චෙම්මනිවල 300ත් 400ත් අතර අහිංසක සිවිල්වැසියන් වලදමා තිබෙන බව. ඒ සම්බන්ධයෙන් 1999 කැනීම් කිරීමක් සිද්ධ කරනු ලබනවා. ඒ කැනීම් වලට අනුව මිනි 15ක් මලසිරු 15ක් සොයාගන්න ලබනවා. ඒ හැමෝම විවිධ වද බන්ධනයන් වලට ලක් කරලා වද හිංසාවට ලක් කරලා තමයි වලදමා තිබෙන්නේ කියන එකත් අපි අඳුරගන්නවා. හැබැයි ඒ සම්බන්ධයෙන් කිසිම යුක්තියක් ඒ අපරාධකරුවන්ට කිසිම දඩුවමක් එම අපරාධකරුවන් හඳුනා ගැනීමක් සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ මේ වසරේ පෙබරවාරි මාසයේ නැවතත් අපිට ඇටසැකිලි හම්බ වෙනවා. ඊට පස්සේ උසාවි නියෝගයක් අනුව නැවතත් මේ කැනීම් සිදු කිරීම ආරම්භ කරනකොට මලසිරු 19ක් රාජ් සෝමදේව ඇතුළු පිරිසට හමු වෙනවා. ඒ අතර කුඩා ළමුන් 3 දෙනෙක්ගේ මලසිරු හම්බ වෙන එක්කෙනෙක් මාස 10කට අඩු ඉතා ලදරුවෙක්ගේ මලසිරු අපිට හම්බ වෙනවා. දැන් මේව සම්බන්ධයෙන් යුක්තිය කොහෙද? තව මේ වගේ මලසිරු කොච්චර ඇද්ද? 2009න් පස්සේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම කීයක් සිද්ධ වුණාද? දහස් ගණනක් සිද්ධ වුණා. ඒ මලසිරු තැන්පත් කරලා තියෙන්නේ කොහේ වෙන්නේ නැතිද? ඒවා හම්බෙන්න කොච්චර කල් ඇයිද? මේවා සම්බන්ධයෙන් රජය මැදිහත් වෙලා මේ ඉන්වෙස්ටිගේෂන්ස් නැත්තම් විමර්ශන කිරීම සිදු කරන්න අවශ්‍ය නැද්ද? මේ සම්බන්ධයෙන් බල කරන්න තමයි අපි අද චෙම්මනි වලට ආවේ. හෙට අපේ වැදගත්ම දවස අපි විශේෂ සාමකාමී පාගමනක් යනවා. UN High Commissioner එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරයා හම්බෙලා අපි යම්සි ලිපියක් බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔහුට මේ தත්ත්වය දැනුම් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. தென்பகுதியில் இருக்கக்கூடிய ஊடகங்கள் கூட நம்ம பார்த்தீங்கன்னா மீடியாவில் මේ නිවුස් මේ දාන්න ඒ කියන්නේ දැන් මේ මොකද වෙලාදී ඉන්නේ කියලා එයාලා කියන්නෙත් නෑ, මේ කටියට දන්නෙත් නෑ. අයි එහෙම කරන්නේ එයාලා. ඒක තමයි මේ රටේ තිබ්බ විශාලම ප්‍රශ්නය කියලා මට හිතෙන්නේ. උතුරට නරකක් වෙනකොට දකුණ සංවේදී වෙන්නේ නෑ කියන්නේ එතන තමයි මම හිතන්නේ ජාතික ප්‍රශ්නයේ ප්‍රධාන ගැටලුව තියෙන්නේ. උතුරේ ඉන්න මිනිස්සුත් අපි අපේ මිනිස්සු විදියට දකින්නේ නැති තාක්කල් මම හිතන්නේ නෑ මේ රටට සැබෑ සංහිඳියාවක් ඇති කර ගැනීම හැකියාවක් තියෙනවා කියලා. විශේෂයෙන්ම දකුණේ අර කිව්වා වගේ දකුණේ ප්‍රධාන මාධ්‍ය කිසිම අවධානයක් චෙම්මනි සිදුවීම සම්බන්ධයෙන් ලබා දුන්නේ නැහැ. වවුනියාවේ මලකඩ කාපු තුවක්කුවක් හම්බුනාම ඒක නිවුස් එකක් විදියට දානවා. හැබැයි චෙම්මනි වල ඇටකටු හම්බුනාම ඒක නිවුස් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන්වත් දකුණේ ඉන්න මිනිස්සු උතුරේ මිනිස්සු වෙනුවෙන් හඬ අවදි කළ යුතුයි. එහෙම කළොත් අපේ රටට මීට වඩා ඉස්සරහට ගමනක් යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. செம்மணி போராட்டத்துக்காக தெற்கிலிருந்து வந்திருக்கவங்களுக்கு நன்றி.